මේ දවස්වල අපිට හොඳට පේනවා මේ සමාජ මාධ්‍යවල මාධ්‍යයේ එතනින් ගියාම විපක්ෂවල ඉන්න මේ කාලකන්ණි කවුද කියලා. එන්න කාලකන්ණි සෙට් එක හොඳටම අඳුනගන්න පුළුවන්. මේ ඔයන් කීප දෙනෙක් තමයි ඔය එස්.එම්. මරික්කාර් එතනින් ගියාම මාධ්‍යයේ සමාජ මාධ්‍යයේ ඉන්නවා සේපාල කියලා එකෙක් රැවුලවා ගත්ත මේ ඔයගේ සෙට් එකක් ඉන්නවා එහෙන. මුන් තමයි මේ වෙලාවේ මේ ගං වතුර වෙලාවේ මේ මුළු රටම විපතට පත් වෙලා තියෙන වෙලාවේ මිනිස්සු මැරිලා එතනින් ගියාම ඒ ගං වතුරට අහු වෙලා නායේ ගිහිලා මිනිස්සු මැරිලා එතනින් ගියාම උදව් කරන්න ගිය ඒ හමුදාවේ මිනිස්සු මැරිලා හමුදා බටයින් මැරිලා සාමාන්‍ය මිනිසුන් උදව් කරන්න ගිය සාමාන්‍ය මිනිසුන් මැරලා මේ හැම වෙලාවක එනම් විවසනයක් තියෙන වෙලාවේ මුන් ඇවිල්ලා හදන්නේ මේකෙන් මේක උන්ගේ පැත්තට හරවගෙන ඒ කියන්නේ උන්ගේ හිතේ මේකෙන් ආණ්ඩුව වට්ටන්න පුළුවන් ආණ්ඩුව පෙරලන්න පුළුවන් ආනන්ද කුමාර දිසානායක සහෝදරයා ඇතුළු මේ සෙට් එකට මේක කරගන්න බෑ කියලා තමයි මුන්ගේ හිතේ. දැන් මේ වෙනකොට දේශීය විදේශීය වශයෙන් පුදුමාකාර විදිහට ආධාර ගලාගෙන එනවා. මුන්ට දැන් ඒවා ඉවසගෙන ඉන්නත් බෑ. මන් දන්නවා අනිවාර්යෙන් මේ ව්‍යසනයෙන් පස්සේ මේ රට අනිවාර්යෙන් පුදුම විදිහට ගොඩේමක් ගොඩේනවා. ඔව්. ඒ කියන්නේ අනුර කුමාර සහෝදරයා ඇතුළු මේ මාලිමා ආණ්ඩුව මේ රට ගොඩනගනවා. ඒක විශ්වාසයි. ඒකාන්තයෙන් විශ්වාසයි. නියම පිළිවෙලට ඔක හදලා ලස්සන රටක් හදනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන්. ඔය අනවසර තැන්වල ගෙවල් හදන්න නැතුව මේ බිල්ඩින් හදන්න නැතුව එතනින් ගියාම වාරි මාර්ග පාරවල් හරියට හදනවා. මම දන්නවා අනිවාර්යෙන් ඔය රට නීමෙටම හදනවා. මුන් දන්නවා ඒක දැන්. මුන්ට දැන් කරගන්න දෙයක් නැහැ මේ කාලකන්නින්ට. ඔය පාලයන්ට මේ මරික්කාරයන්ට මුන්ට දැන් කරගන්න දෙයක් නැහැ. මුන් දන්නවා මේක අනුර කුමාර දිසානායකලා කියන්නේ ගේමට බැස්සොත් අතාරින්නේ ආයි. අපි දන්නවනේ ගේම ගහලම තමයි නැගිටින්නේ. ඒකින්ද මුන් දන්නවා ඒක. මුන්ට දැන් ඕක ඉවසගෙන ඉන්න බෑ. ඒකින්ද මේ කාලකන්ණි හැත්ත මුන් කරන්නේ මේ කකුලෙන් අදින එක තමයි කරන්නේ. ඒ කියන්නේ විස බීජ මේවා. මේ රටේ මිනිස්සුන්ට විස බීජ දානවා ආණ්ඩුව මෙහෙමයි කියලා. ඉතින් අපි කියන්නේ රටේ ජනතාවටත් විදේශීය ජනතාවටත් ඕවට අහු වෙන්න එපා, මුන්ට රැවටෙන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ.